සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා Missing Talks YouTube channel එකට. අද මම The Unclouded Soul කතා මාලාවේ 33 34 කියන එපිසෝඩ් දෙක එකතු කරලා 14 වෙනි පාර්ට් එක විදිහට මේ වීඩියෝ එක අරගෙන ආවා. කලින් පාර්ට් එක ඉවරුනේ යක්ෂයන් තුන්දෙනා කාල පරිවර්තන මායාව කරන තැනට මේ දෙන්න යන කොටසින්. අද අපි බලමු කතාවේ ඉතුරු ටික. දිගටම මේ වගේ කතා බලන්න ඕන නම් channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. 33 වෙනි එපිසෝඩ් එකේදී ෂයයාව මොකද කරන්නේ අහපුවාම චියොන්චි කියනවා මේකෙන් ඔයාට අවුරුදු 10000ක් ආපස්සට ගිහිල්ලා උන දේ ඇස් දෙකෙම බලා ගන්න පුළුවන් කියලත් ඔයාම අතීතයේ බලලා ගන්න තීරණයක් ගන්න කියලත්. එතකොට හොංගේ කියනවා ඒ වැඩේ භයානක නිසා ඒක කරන්න දෙන්න බෑ කියලා. එතකොට අවහන් කියනවා අවුරුදු 10000කට කලින් උන ඇත්ත එළියට එන්න ඕනේ කියලත් ඔයාට ඇත්ත දැනගත්තට පස්සෙත් හොංගේව ආරක්ෂා කරන්න ඕනේ නම් අවුරුදු 10000කට කලින් අපිව මුද්‍රා කරපු ක්‍රමය පාවිච්චි කරලා ආපහු අපිව මුද්‍රා කරන්න පුළුවන් කියලාත්. එතකොට හොංගේ ඔයාලව විශ්වාස කරන්න කොහොමද අහනකොට විශ්යංගට යවාගත තුන්ෂි කියනවා මම තමයි ෂයයාවට හැම වෙලාවෙම කීකරු වෙලා හිටියේ කියලත් මම බොරු කරලා ෂයයාවට හානියක් කරන්න හදනවා නම් මම විනාශ වෙලා යයි කියලාත්. එතකොට ෂයයාව කියනවා මේක විසඳ ගන්න ඕන නිසා මම ගියාට පස්සේ ඔයාලා යක්ෂණින් මේ ආරක්ෂා කරනවා වගේම මම එනකම් හොංගයට කරදරයක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕන කියලා. එයාලා එකට එකග වෙන නිසා ෂයයාව හොංගයට සමදීලා යන්න හදනකොට හොංගේ කියනවා ඔයා මොනවා දැක්කත් මගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ෂයයාව මායාව ඇතුළට ආවහම ඒ හතර දෙනාම එකතු වෙලා බලය දෙන නිසා ෂයයාව එතනින් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ කාලයේ අවකාශයට ආව ෂයයාවගෙන් එතන ඉන්න කෙනෙක් ඔයා අපහු ආවේ ඇයි දැම්මම යන්න කියලත් ඇත්ත ඔයාට දරා ගන්න බැරි වෙනවා වගේම ඔයා ඇත්ත දැනගත්තාට පස්සේ ගොඩක් පසුතැවෙයි කියලාත්. ෂයයාව ඒවා අහන්නේ නැති නිසා එයා අවුරුදු 10000කට කලින් ස්වර්ගීය පීඩාවෙන් එළියට ආව මකර වංශයේ ප්‍රධානියා වන ෂයයාවගේ ඇඟට යනවා. එයාගේ කොණ්ඩේ සුදු පාට වෙලා තියෙනවා වගේම එයා වටින ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා ෂයයාව ගොඩක් පුදුම වෙනවා. ඊට පස්සේ එයාගේ බලය පරීක්ෂා කරන්න එයාගේ බලයෙන් මුහුදට පහර දුන්නාම ඒ පහර ගොඩක් බලවත් නිසා ලොකු පිපිරීමක් ඇති වෙනවා. ඒ නිසා මුහුදේ ඉන්න මිනිස්සෙක්ව තොරවට විසික්ක වෙන නිසා ෂයයාව ඒ කෙනාට කතා කරලා හරවලා බලපුවාම දකිනවා ඒ ඉන්න හොංගේ කියලා. එතකොටම සිහියාව හොංගේ ෂයයාව දැකලා කඩුව එයාගේ බෙල්ලේ තියාගෙන මම යටත් වෙනවට වඩා මැරෙන්න කැමතියි කියලාත් ඔයාට මල් සිරුරක් කන්න ඕන නම් මගේ ළඟට එන්න කියලාත්. එතකොට ෂයයාව මම ඇයි ඔයාව කන්නේ අහපුවාම හොංගේ කියනවා ඔයා යක්ෂයෙක් නිසා කියලාත් යක්ෂයෝ හැම වෙලාවෙම මිනිසුන්ට කරදර කරලා මිනිසුන්ව වහල් කරගන්නවා කියලාත්. ඒක අප ෂයයාව හිතනවා මෙහෙම වෙන්නේ කොහොමද? එයා මිනිස්සෙක් නම් එයා යක්ෂ රජු උනේ කොහොමද කියලා. ඊට පස්සේ ෂයයාව මට ඔයාව මරන්න ඕනේ නෑ. ඔයාගේ නම කියන්න කියන නිසා හොංගේ ළඟට ආවහම කියන්නම් කියලා කියනවා. ඒ නිසා ෂයයාව එයාගේ ළඟට යනකොට හොංගේ කඩුවෙන් ෂයයාවට අනින්න ගියත් එයා ඇඳගෙන ඉන සන්නාහය නිසා ඒ පහර මග නැවතෙනවා. එතකොට අවුල් ගියපු ෂයයාව කියනවා මම ඔයාට හානියක් කරන්න හදන්නේ නෑ වගේම ඔයා මම දන්න කෙනෙක් වගේ නිසා මට කතා කරන්නයි ඕන උනේ කියලා. එතකොට මෙතනට මකර වංශයේ කට්ටියක් එන නිසා හොංගේ එතනින් ඉක්මනට පැන ගන්නවා. ඊට පස්සේ ලොන්ජල් කියන ගෑනු ළමයා ෂයයාව ළඟට ඇවිල්ලා කියනවා ඔයා අන්තිමේට ස්වර්ගීය පීඩාවෙන් දින්න කියලත් ඔයා නිල්මකරගේ සම්පූර්ණ ස්වරූපය අරගෙන තියෙන නිසා අපේ වංශයට මේක ආඩම්බරයක් කියලාත්. ඒ ෂයයාව එයාලා කවවත්ම අඳුරන්නේ නැති නිසා කියනවා ඔයාලා කවුද මගේ ඔළුව තුවාල වුණ නිසා මොකුත්ම මතක නැහැ කියලා. ඒක අහපු ලොන්ජල් කියනවා ස්වර්ගීය පීඩාව ගොඩක් භයානක නිසා ඔය දේවල් වෙන එක සාමාන්‍යයි කියලා. ඊට පස්සේ හැමෝම ෂයයාවට දන ගහලා ආචාර කරලා නිල්මකර වුණ එකට සුබ පතනවා. ඊළඟට මුහුදේ යට තියෙන මකර වංශයේ මාලිගාවට ආව ලොන්ජල් ෂයයාවට හැමදේම ගැන පැහැදිලි කරලා කියනවා ඔයා තමයි මකර වංශයේ දැනට ඉන්න ඉහළම කෙනා කියලා. ෂයයාව දැන් ඉන්න යක්ෂ රජු කවුද අහනකොට ලොන්ජල් කියනවා එයාලා වංශවලට බෙදිලා නිසා යක්ෂ රජු කියලා කෙනෙක් නෑ කියලා. ඊට පස්සේ ලොන්ජල් ඔයාට තෑග්ගට මොනවද ඕනේ අහපුවාම ෂයයාව කියනවා මිනිස්සෙක් ඕනේ කියලා. එතකොටම සූර්යග්‍රහණයක් වෙනවා දැක්ක ලොන්ජල් කියනවා එහෙම වෙන්න දිව්‍ය ආරක්ෂක මුර්ගයෙක් පහළ වුණාම කියලත් නිල් මකර කියන ඔයාගේ අනන්‍යතාවය නිසා ස්වර්ගයට දැනිලා මෙහෙම වෙනව ඇත්ත කියලාත්. එතකොට මේ යසෙන් තරු යනවා දැක්ක ලොන්ජල් කියනවා ඒ ඉරේලියන් බලවත් වෙන අයව දඩයම් කරන්න යන අවහන් වංශය කියලා. ඒ අතර ඉරේලියන් බලවත් වෙන සියොන්චි වංශය
මේ වන දෙයින් අපේ වංශය විනාශ වෙන නිසා අපිට ආශිර්වාද කරන්න කියලා ඉරට වන්දනා කරන්න ගන්නවා. එතකොට මෙතනට අවහන් ඇතුළු සෙබළු ඇවිල්ලා වට කරගන්න නිසා චියොන්චි බනිනවා. ඉරේලිය නැතත් මම තමුන්ව පරාද කරනවා කියලා. ඊට පස්සේ චියොන්චි අවහන්ට පහර දෙන්න හැදුවත් අවහන් චියොන්චිට පහර දෙනවා. ඊට පස්සේ අවහන්යාගේ සම්පූර්ණ බලයෙන්ම චියොන්චිට පහර දුන්නාම චියොන්චි එතන ගෙවල් කඩාගෙන ගිහිල්ලා ගල් බිත්තියක වැදෙනවා. ඒක දකින ෂයෝයාෝ අවහන් ඕනවට වඩා පිළිකුල් සහගත නිසා එයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා එතනට යනවා. ෂයෝයාෝ අනිත් අයගේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගන්න හදන්න එපා කීවහම අවහන් කියනවා ඔයා නිසා සූර්යග්‍රහණයක් වුණ නිසා මම ඔයාට ස්තුති කරන්න ඕනේ කියලා. එතකොට ෂයෝයාෝ මේක මම හින්දා වුණ දෙයක් නිසා මම මේක හදන්නම් කියනකොට අවහන් පහර දෙන්න බලය එකතු කරනවා. එතකොට ෂයෝයාෝ ඒකට පූගලා බලය අයින් කරලා හිතනවා මහා යක්ෂයෙක්ව පරාද කරන එක මරු වැඩක් කියලා. එතකොටම සූර්යග්‍රහණය ඉවර වෙලා යන නිසා බලය ලැබුණු චියොන්චි තමුන්ගෙන් පලිගන්නවා කියලා අවහන්ට පහර දුන්නහම අවහන්ට තුවාල පෙනවා. ඊට පස්සේ චියොන්චි ආපහු පහර දෙන්න යන නිසා ෂයෝයාව නවත්තලා දෙන්නම ඕක නවත්තන්න කියලත් අවහන්ට දැම්මම මෙතන ඉන්නෝ ගියොත් මම හොඳ පාඩමක් උගන්වනවා කියලත් කියනවා. ඒ නිසා අවහන් එතනින් යන නිසා චියොන්චි වංශය ෂයෝයාවට ස්තුති කරනකොට ෂයෝයාව කියනවා මේ දේ උනේ මම නිසානේ කියලා. එතකොට චියොන්චි කියනවා හැම පීඩාවක් එක්කම ස්වභාවික විපතක් එන නිසා ඒක ඔයාගේ වරදක් නෙවෙයි කියලත් ඔයා ඉස්සරට වඩා ගොඩක් බලවත් වෙලා කියලත්. එතකොට ෂයෝයාව ඔයා මාව දන්නවද අහපුවාම චියොන්චි කියනවා මම ඔයාව පොඩි කාලේ ඉඳලම දන්නවා කියලා. එතකොට ෂයෝයාව මට අතීතයේ මතක නැති නිසා ඒ ගැන කියන්න කීවහම චියොන්චි ෂයෝයාවගේ පොඩි කාලය ගැන හැමදේම කියන්න ගන්නවා. ඊට පස්සේ චියොන්චි ෂයෝයාවට මාත් එක්ක සටන් කරමු මම දින්නොත් ඔයා මගේ වෙනවා කියලත් මම පොඩි කාලේ ඉඳලා ඔයාට කැමැත්තෙන් හිටියත් මට ඒක කියාගන්න බැරි වුණ නිසා තවත් බලාගෙන ඉන්න බෑ කියලා. ඒකට ෂයෝයාව බෑ කියනකොට චියොන්චි සටන් කරන්නම ඕනේ කියලා කියවන්න ගන්න නිසා ෂයෝයාව බැරිම තැන සටන් කරන්න කැමති වෙනවා. ඒ වගේම ෂයෝයාව කියනවා ඔයා පෙරදුනොත් අද කීව දේවල් ගැන ආයෙ කතා කරන්න එපා කියලා. ඒකට චියොන්චි කැමති වෙන නිසා ෂයෝයාව චියොන්චි එක්ක සටන් කරලා චියොන්චිට හොඳටම පහර දෙනවා. ආපහු බිමට ආව චියොන්චි කියනවා මම හිතුවේ නෑ අපි දෙන්නගේ බලය මෙච්චර ලොකු පරතරයක් තියෙයි කියලත් ඒත් මම හැම අවුරුද්දකම ඔයත් එක්ක සටන් කරනවා කවදා හරි සටන් කළා දින්නොත් මට යක්ෂ රජු වෙන්න පුළුවන් වගේම ඔයාව ලබන සුදුසුම කෙනා වෙන්න පුළුවන් කියලා. එතකොට ෂයෝයාව චියොන්චිගෙන් මිනිස්සු ගැන අහපුවාම චියොන්චි අහනවා ජීවිතයේ අඩුම ආයු කාලයක් තියෙන ඒ පහත් ජීවීන් ගැන හොයන්න මොකටද කියලා. එතකොට මෙතනට ආව තන්ෂි ෂයෝයාවට කතා කරලා එයාව වැළඳ ගන්න හදනකොට ෂයෝයාව එයාව නවත්තනවා. තන්ෂි කියනවා මම දැනගෙන හිටියා ඔයා පීඩාවෙන් කොහොම හරි දිනයි කියලත් ඒ වෙනුවෙන් ඔයාට තෑගි ලැබුණේ නැද්ද කියලත් අහනවා. එතකොට ෂයෝයාව නෑ කියනකොට තන්ෂි කියනවා ගොඩක් හොඳයි මම හිතුවේ මම විතරයි පරක්කු කියලා. ඊට පස්සේ තන්ෂි තෑග්ග පෙන්වන්න එකගෙන යන ගමන් ෂයෝයාව එයාට උදව් කරපු විදිහ ගැන කියලා කියනවා එදා ඉඳලා ඔයා තමයි මගේ එකම හොඳම යාළුවා කියලා. ඊට පස්සේ තන්ෂි මම ඔයා වෙනුවෙන් දිලිසෙන මල් ඈස්ත කරා කියලා ඒ මලට කතා කරපුවාම ඒ මල උඩට ගිහිල්ලා දිලිසෙන මල් ගොඩක් පා කරන්න ගන්නවා. ඊට පස්සේ ෂයෝයාව ළඟ දන ගහපු තන්ෂි එයාට කතා කරලා අහනවා ඔයා කැමතිද මගේ සහකාරිය වෙන්න කියලා. එතකොට ෂයෝයාව කියනවා මම වෙන කෙනෙක්ට ආදරය කරන නිසා මට ඔයා කියන දෙයට කැමති වෙන්න බෑ කියලා. ඒක අහලා දුක්ුණ තන්ෂි ඔයා මාව 999 වතාවක් ප්‍රතික්ෂේප කරත් ඔයා කැමති කෙනෙක් ඉන්නවා කියලා කීවමයි කියලත් මට අඩුමතරමේ ඔයාගේ යාළුවෙක්වත් වෙන්න බැරිද කියලාත් අහනවා. එතකොට ෂයෝයාව ඒකට කැමති වෙලා මොනවා හරි ලස්සන දෙයක් හොයාගත්තොත් අනිවාර්යයෙන්ම මටත් පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ තන්ෂි දුක හංගගෙන මල් පැලය ගිහින් දාන්න ඕනේ කියලා දුකෙන් එතනින් ඉක්මනට යනවා. එතකොට මෙතන අවහන් හැංගිලා ඉන්නවා කියලා දැනෙන ෂයෝයාව එයාට එළියට එන්න කියලා ඔයාද මෙතන දැක්ක දේ කාට හරි කියලා තන්ෂිගේ හිතට ඉද්දුවොත් මම ඔයාට හොඳ පාඩමක් උගන්වනවා කියලා කියනවා. එතකොට අවහන් කියනවා චියොන්චි තන්ෂි ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ යාළුවෙක් ඉන්න එක කියලාත් අයියෝ මාව මරන්නේ නැත්ත කියලාත් අහනවා. එතකොට ෂයෝයාව මම එහෙම කරන්නේ ඇයි අහපුවාම අවහන් කියනවා යක්ෂයෝ එයාලගේ බලය වෙනුවෙන් එක එක වංශයක රණ්ඩු කරලා එයාලගේ බලයන් හොරකම් කරනවා ඒ නිසා ඔයාත් එහෙම කරන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. එතකොට ෂයෝයාව කියනවා හැමෝම එහෙම කරන්න ගත්තොත් හැමෝටම පැවැත්මක් තියෙයිද කියලාත් මගේ බලය මම මහන්සි වෙලා ගොඩනගා ගත්ත නිසා මට එහෙම කරන්න ඕනේ නෑ කියලාත්.
ඒ වගේම එයා කියනවා මම දන්න යක්ෂ නිම්නයක් තියෙනවා. ඒකින්නේ යක්ෂරජු මහන්සි වෙලා Tamanගේ බලය ගොඩනගාගෙන හැම යක්ෂයෙකුම ආරක්ෂා කරගෙන සාමයෙන් ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ තුවාල වුණ අවහන්ගේ අත අරගෙන එයාගේ ඇඳුම රෙදි කෑල්ලක් කඩලා ඒ තුවාලය බඳින්න ගන්නවා. එතකොට මෙතනට ෂියොන්ෂි එනවා. එහෙනම් ෂයෝයාව අවහන්ට හැංගෙන්න කියලා ෂියොන්ෂිව එක්කගෙන එතනින් යනවා. එයාලා ගියාට පස්සේ ෂයෝයාව ඔතපු තුවාලය දිහා බලන අවහන්ටත් ෂයෝයාව ගැන හැඟීම් ඇති වෙලා hina වෙන්න ගන්නවා. ඊළඟට ෂයෝයාව ළඟට ආව ලොන්යු කියනවා මකර ප්‍රධානියාගේ උපන්දිනය ළඟම එන නිසා ලොකු උත්සවයක් තියන්න ඕනේ කියලා. එතකොට ෂයෝයාව ලොකු උත්සව ඕනේ නැහැ. මට නූඩල්ස් එකක් තිබ්බනම් ඇති කියනකොට ලොන්යුයි දෙන්නම නූඩල්ස් කියන්නේ මොනවද කියලා අහනවා. ඒක අපි ෂයෝයාව හිතනවා ඒ කියන්නේ මේ කාලේ නූඩල්ස් හොයාගෙන නෑ වගේ කියලා. මෙන්න මෙතනින් මේ කතාවේ 33 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. 34 වෙනි එපිසෝඩ් එකේදී විරල ළඟට ආව ෂයෝයාව හිතින් හිතනවා මගේ පැතුම තමා හොන්යේව ආපහු දකින්න එක කියලා. එතකොට එතනට එන අවහන් මගේ තුවාලය හොඳයි කියනකොට ෂයෝයාව කෝයකට තෑග්ගක් කියලා අහනවා. එතකොට අවහන් ෂයෝයාවට මුතු ඇටවලින් හදපු බ්‍රේස්ලට් එකක් දීලා කියනවා ඔයා කරදරයක හිටියොත් මේක ඔයාව ආරක්ෂා කරයි කියලා. ෂයෝයාව මේ මුතු ගන්න ගිහිල්ලා අවහන් තුවාල වෙලා කියලා දකිනකොට අවහන් කියනවා මම කරේ ඔයාගේ කරුණාව ආපහු ගෙව්ව එක විතරයි කියලා. ඊට පස්සේ ෂයෝයාව මාලිගාවට ආවහම එතනට ඇවිල්ලා ඉන්න ෂියොන්ෂි ෂයෝයාවට තෑග්ගි ගෙනාවා කියලා එක එක බර ආයුධ පෙන්වන්න ගන්නවා. ෂයෝයාව මට ඕවා ඕන වෙන්නේ නෑ කීවහම ෂියොන්ෂි එක එක ඒවා ගොඩක් පෙන්නලා අන්තිමේට දුන්නකුත් පෙන්නනවා. එයා ඒක පාවිච්චි කරන විදිහ කියලා දෙන්න යනකොටම එපා වෙලා ඉන්න ෂයෝයාව ඒක අරගෙන විදිනකොට ඊතලයේ එතනට එන තංශිල්ගේ වෙදෙන්න යනවා දැක ෂයෝයාව ඒක අයින් කරනවා. තංශි ෂයෝයාව ළඟට ඇවිල්ලා වයින් බෝතලයක් පෙන්නලා කියනවා මම ඊට පොරොන්දුනා වගේම හොඳ දේවල් හම්බ වුණාම ඔයා එක්ක බෙදා ගන්නවා කියලා. ඊට පස්සේ ෂයෝයාව ඒ දෙන්නට කෑම කන්න දෙනකොට එතන ඉන්න ෂියොන්ෂි තංශි රණ්ඩු වෙන්න ගන්නවා. එයා තමයි වැඩියෙන්ම ෂයෝයාවට ගැලපෙන්නේ කියලා. ඒ දෙන්නට දෙන්න රණ්ඩු වෙන ගමන් කෙලෙහිහ ගන්න නිසා තරහ ගියපු ෂයෝයාව කෑම වලටත් කෙලෙහිනවා කියලා බැනලා ඉඳ ගන්න කියලා කියනවා. ඊට පස්සේ ෂයෝයාව ඔයාලට මට තෑගි දෙන්න ඕනේ නම් මම දැකලා නැති අලුත් දෙයක් දෙන්න කියලා කියන නිසා දෙන්නම ඉක්මනටම තෑගි හොයා ගන්න එතනින් යනවා. ඊළඟට මකර වංශයේ හැමෝම ෂයෝයාවගේ උපන්දිනයට සුබපතලා තෑගි විදිහට මිනිස්සු ටිකක් වරගෙන එනවා. ඒකට ෂයෝයාව කලබල වෙන අතරේ එයාලගේ මූණට දාලා තියෙන රෙදි අයින් කරගෙන යනකොට එතන තුවාල වෙලා ඉන්න හොන්යේව දැක ෂයෝයාව හොඳටම කලබල වෙනවා. ලොන්ජේ මේක අවසාන විභාගයේ වගේම ඉතුරු වෙන අන්තිම කෙනා තමයි දිනන්න කීවහම හොන්යේ කනේ දෙන සටන් කරන්න එනවා. ලොන්යුයි කියනවා අපි මිනිස්සු 100ක් අරගෙන තරඟ තිබ්බ නිසා මේ තුන්දෙනා විතරයි සටන් කරලා ඉතුරු උනේ කියලා. ඒ වහන ෂයෝයාවට හිතා ගන්න බැරුව ඉන්නකොට හොන්යේ ෂයෝයාවට පහර දෙන්න එන නිසා ලොන්යු එයාට පහර දෙනවා. ඒකට තවත් කලබල වුණ ෂයෝයාව හොන්යේ එයාගේ කාමරයට අරගෙන ඇවිල්ලා තුවාල වලට බෙහෙත් කරන්න ගන්නවා. එයා ළඟට ආව ලොන්යු ෂයෝයාවගෙන් සමාව ගන්නවා මම හිතුවේ නෑ එයාට ගොඩක් අමාරු වෙයි කියලා. එයා ඔයාට පහර දෙන්න හැදුව නිසායි මම එහෙම කරේ කියලා. ඒ අතර ලොන්ජු මිනිස්සු දුර්වලයි වගේම එයාලට ලොකු ආයු කාලයක් නැහැ කියනකොට ෂයෝයාව කියනවා එයා මැරෙන දවස ස්වර්ගයේ මිසක් අපි නෙවෙයි තීරණය කරන්න කියලාත් අපි සියලුම සත්වයන්ව ආරක්ෂා කරන්න ඕන වෙලත් මෙහෙම කරලා කවදා හරි මිනිස්සු අපිට පහර දෙයි කියලා හිතුවේ නැද්ද කියලා. ඊට පස්සේ ෂයෝයාව හොන්යේගේ තුවාල පිරිසිදු කරන ගමන් කියනවා කලින් ඔයා මාව හැම වෙලාවෙම ආරක්ෂා කරපු නිසා මටත් දැන් පුළුවන් ඔයාව ආරක්ෂා කරන්න කියලාත් නැගිටලා බලන්න වාගේ ෂයෝයාව දැන් කොච්චර බලවත් වෙලාද කියලා. ටික වෙලාවකට පස්සේ ෂයෝයාවට එතනම නිින්ද ගිහිල්ලා ඉන්න අතරේ සීයාව හොන්යේ යාව දැකලා කලබල වෙනවා. ඊට පස්සේ එතන උලක් වගේ දෙයක් තියෙනවා දැකලා අමාරුවෙන් ඒක අරගෙන හංග ගන්නවා. හොන්යේ හැරිලා ඉන්නවා දැක ෂයෝයාව එයාට වතුර දෙන්න හදනකොට හොන්යේ අර උලෙන් ෂයෝයාවට අනින්න හැදුවා. ෂයෝයාවගේ සන්නාහය නිසා එය පහර වදින්නේ නැහැ. ෂයෝයාව ඔයායි මාව මරන්න හදන්න කියනකොට හොන්යේ කියනවා ඔයා මිනිස්සුන්ට කිනකව මරා ගන්න කියලා සතුටු වෙනවා කියලත් එයාලා කියනවා දිනන කෙනාට මකර ප්‍රධානියාට සේවය කරන ගෞරවය හම්බ වෙනවා කියලා. ඒත් ඊට වඩා මම මැරෙන්න කැමතියි කියලා. ඒ උලයාගේ බෙල්ල තියාගෙන ඉන්නකොට ෂයෝයාව කියනවා ඔයාට ඉවර කරපු නැති වැඩ ගොඩක් තියෙනවා වගේම ඔයා ආදරය කරන අය බලාගෙන ඉන්න නිසා ඔයාට දැම්මම මැරෙන්න බෑ නේද? ඒ නිසා ඔයා මිනිස්සු 100ක් එක සටන් කරලා තාම හොඳින් ඉන්නේ කියලා.
එතකොට හොංගේ මගේ පලිගැනීම මිනිස්සු වෙනුවෙන් යක්ෂයන්ගෙන් පලිගන්න එක කියනකොට ශවයාව එහෙනම් හොඳ වෙලා කරන දෙයක් කරන්න කියලා එතනින් යනවා. ටික වෙලාවකට පස්සේ හොංගේ නැගිටලා යන්න හදනකොට එයා වැටෙන නිසා ඒක දැක ශවයාව එයාව අල්ලගෙන ඉඳවනවා. හොංගේ යාට කියනවා මට මෙහෙම ඉඳලා ඔයාට සේවය කරන්න බැරි නිසා මම වැඩකට නැති කෙනෙක්. ඒ නිසා මට යන්න දෙන්න මට කරන්න වැඩ තියෙනවා කියලා. එතකොට ශවයාව එයාව නවත්තලා කියනවා තුවාල හොඳ කරගෙන මෙහෙන් යන්න කියලා. ඊට පස්සේ ශවයාව හොංගේව ඇවිද්දවන්න එකගෙන යනකොට හොංගේ එයාව අල්ලන්න එපා කියලා තනියම ඇවිද ඉන්න උත්සාහ කරනවා. හොංගේ අමාරුවෙන් ඇවිදගෙන ගියත් එයා වැටිලා ආපහු තුවාලෙ වෙන නිසා ශවයාව ඒ තුවාල වලටත් බෙහෙත් කරනවා. හොංගේ ඔයා මට සලකන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ කීවහම ශවයාව කියනවා අනාගතයේදී මිනිස්සු යක්ෂයන්ට වඩා ශක්තිමත් වෙනවා වගේම ඒ කාලෙදී ඔයා මාව මතක තියාගෙන මට ආපහු කඩුවෙන් අනින්න හදන්න එපා කියලත් මිනිස්සුන්ටත් තරමක එයාලගේ ඇතුළෙම ශක්තියක් තියෙනවා. නැත්නම් යක්ෂයන්ගේ කරදර නිසා මෙලහටත් මිනිස්සු මේ ලෝකෙන් අතුරු දහන් වෙලා කියලාත්. ඊට පස්සේ ශවයාව හැමෝටම අණ කරනවා මිනිස්සුන්ට අය පහත් විදියට සලකන්න එපා වගේම හොංගයට මම සලකනවා වගේම ඔයාලත් එයාට එහෙම සලකන්න කියලාත්. ඊට පස්සේ ශවයාව හොංගේ ඉන්න තැනට ආපහම මුතු කුඩු කරපු වතුර ඔයාගේ හැමට හොඳයි කියලා හොංගේ ශවයාවට ඒක උත්සාහ කරලා බලන්න කියලා කියනවා. ඒ නිසා ශවයාව එක බලන අතරේ හොංගේ ශවයාවට අර උලෙන් අනින්න හදනකොට ඒක දැක ලොංයු හොංගයට පහර දෙනවා. ලොංයු හොංගේව මරන්න හදනකොට එයාට පහර දුන ශවයාව මම ඔයාට කලින් කියලාත් මම කියන දේ ඇහුවේ නෑ නේද කියලා එයාගෙන් සමාව ගන්න කියලා බනිනවා. එතකොට ලොංයු යා මිනිස්සෙක් කියනකොට ශවයාව එයාගේ කනට ගහලා හොඳටම බනිනවා. ඊට පස්සේ හොංගේ ළඟට ඇවිල්ලා ඇයි එහෙම කරේ අහනකොට හොංගේ කියනවා මම හිතුවේ ඔයා මාව තියාගෙන ඉන්නේ මට අපහාස කරන්න වෙන්නේ නැති කියලා නිසා කියලාත් ඒත් මම හිතුවේ නෑ ඔයා මම වෙනුවෙන් Tamanගෙම වර්ගයට විරුද්ධව යයි කියලාත්. හොංගේ ශවයාවගෙන් සමාව ගන්නකොට ශවයාව කියනවා අපි දෙන්න සතුරන් වෙන්න ඕනේ නැති නිසා අපි යාළුකමෙන් පටන් ගමු කියලා. ඊළඟට ශවයාව ලොංයු ගාවට ඇවිල්ලා ඔයායි මිනිස්සුන්ව පහත් කරන්න අහපුවාම ලොංයු කියනවා එයාලට කිසිම ආධ්‍යාත්මික බලයක් නැති නිසා කියලා. එතකොට ශවයාව එයාලට බලයක් නෑ කියලා එයාලා මැරෙන්න සුදුසුයිද කියලාත් අද මගේ උපන්දිනය වෙලත් මිනිස්සු ගොඩක් මැරුණා මටත් ඒ කර්මය දරා ගන්න බැරි වෙයි කියලාත්. ඒ වගේම ශවයාව කියනවා ජීවීන්ට ගෞරව නොකරත් අනිත් අයගෙන් අපිට හරි ගෞරවයක් ලැබෙයිද කියලාත් ලෝකේ ඉන්න මකරු විතරක් නෙවෙයි හැම ජීවියෙක්ම ලෝකයට ඕන ඔයාට ඒකවත් තේරෙන්නේ නැත්නම් ඔයා හැමදාම එකම තැන පල් වෙවි ඉඳී කියලාත්. එතකොට ඒක තේරුණ ලොංයු පැහැදිලි කරලා දුන්නාට ශවයාවට ස්තුති කරනවා. ඒක අහගෙන හිටපු හොංගේ එතනට ඇවිල්ලා ඔයා කීව හැමදේම ඇත්තද කියලා අහනකොට ශවයාව කියනවා ඔක්කොම ඇත්ත කියලා. ඊට පස්සේ දෙන්න වෙරළ ළඟට වෙලා ඉන්න අතර ශවයාව හක්ගෙඩියක් අරගෙන කන ළඟින් තියාගෙන මුහුදේ රළ සද්දය අහනවා. හොංගේ මොකද කරන්නේ අහපුවාම ශවයාව මුහුදේ සද්දය අහනවා කියලා හක්ගෙඩියගේ කන ළඟින් තියනවා. ශවයාව කියනවා මේ හක්ගෙඩියට ආධ්‍යාත්මික බලයක් නැති වුණත් ඒක අපිට මුහුදේ පැවැත්ම දැනෙන්න සලස්වනවා කියලා. එතකොට හොංගේ කියනවා ඒක මිනිස්සු වගේම දුර්වලයි ස්වභාව ධර්මයේ නීතිය ජීවත් වෙන්න සුදුසුයි ජීවත් වෙන එක වුණත් මිනිස්සු ඒ ඉරණම පිළිගන්න කැමති නෑ කියලාත් ඒ නිසා අපි ජීවත් වෙන්න එක එක ක්‍රම හොයා ගන්නවා කියලාත්. ඒ වගේම හොංගේ කියනවා මම මිනිස් කුමාරයෙක් වගේම මිනිස්සු ශක්තිමත් කරන්න ක්‍රමයක් හොයන චාරිත්‍රයකදී දේවතාවයක් ඇවිල්ලා යුලී කියන උල්පත විවෘත කරා කියලාත් ඒකෙන් වතුර බීවොත් මිනිස්සුන්ට අමරණීයත්වය අත්කර ගන්න පුළුවන්. ඒත් ඒක තියෙන තැන අපිටම හොයාගන්න වෙලා නිසා මුකුත් කරගන්න විදිහක් නෑ කියලාත්. ඒක අප ශවයාව හිතනවා අවුරුදු 10000කට කලින්වත් මිනිස්සු යුලී උල්පත් වතුර හොයාගන්න මහන්සි වෙලා තියෙනවා කියලා. ශවයාව යා කුමුලුන් කන්නාඩිය හොයාගත්ත දහනකොට හොංගේ ඒ වගේ දෙයක් මම අහලා නෑ කියලාත් අපි යුලී උල්පත හොයාගෙන මුහුදට ගියත් කුණාටුවක් ඇවිල්ලා ඔක්කොම විනාශ වුණා කියලාත්. ඊළඟට ශවයාව ඒ ගැන ලොංජුටයි කියලා අපි යාලට ඒක හොයාගන්න උදව් කරමු කියලා කියනවා. ඒක අහපු ලොංජු ඒක කරන්න අදිමදි කරනකොට ලොංයු මම ඒක කරන්නම් කියලා එතනින් යනවා. ඊළඟට ශවයාව හොංගේ එක බෝට්ටුවක මුහුදේ යන ගම ශවයාව hina වෙවි හොංගේ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ශවයාව කියනවා මම අනාගතේ දැක්කා වගේම මගේ අනාගත ස්වාමි පුරුෂයා වෙන්නේ ඔයා කියලා. එතකොට හොංගේ කියනවා මිනිස්සු දුක් විඳින අතරේ මට ආදර සම්බන්ධතා ගැන හිතන්න විදිහක් නෑ කියලා. එතකොට ශවයාව ෂේප් එකේ යාගේ බලෙන් රැල්ලක් හදන නිසා බෝට්ටුව හෙලවෙනකොට හොංගේ බය වෙන්න එපා කියලා ශවයාවගේ අතින් අල්ල ගන්නවා.
ෂවයාව කියනවා මට හැමෝම මකර ප්‍රධානියා විදිහට සලකන අතරේ ඔයා විතරයි මාව සාමාන්‍ය කාන්තාවක් විදිහට දැකලා මාව ආරක්ෂා කරන්න හැදුවේ කියලා. ඊළඟට කලින් රලාව වෙලාවේ කලබල වුණ හොංගේ හබල් දෙක මුහුදට දාපු නිසා ෂවයාව කියනවා රළ යන දිහාවට යනකම් බලාගෙන ඉමු කියලා. ඊට පස්සේ ෂවයාව හිතනවා මේ වගේ අභ්‍යන්තර බලයක්වත් නැති කෙනෙක් නපුරු වැඩක් කරා කියලා ෂියොන්චීලා කියන කතාව ඇත්තක් වෙන්න පුළුවන්ද කියලා. ඊළඟට රෑ වෙලා මේ දෙන්න දීවර ගමක් ළඟට එන නිසා හොංගේ කියනවා අපි ගෙදරකට යමු මම ඔයාට කෑමක් හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ මේ දෙන්න එක ගෙදරකට ගිහිල්ලා හොංගේ සුප් එකක් හදලා ෂවයාවට බොන්න දෙනවා. ඒකට බඩ පිරෙන්නේ නැති නිසා ෂවයාව නූඩල්ස් හදන්න දන්නවද අහපුවාම හොංගේ නූඩල්ස් කියන්න මොනවාද කියලා අහනවා. ඒ නිසා ෂවයාව මම ඔයාට එක කියලා දෙන්නම් කියලා ඒ දෙන්න එකතු වෙලා නූඩල්ස් හදන්න ගන්නවා. ෂවයාව හොංගේ කෑම හදන දිහා බලාගෙන ඉන්න ගමන් මතක් කරනවා එයාගේ උපන්දිනයේ දවසේදී පළවෙනි වතාවට හොංගේ නූඩල්ස් හදලා දුන්න දවස. මෙන්න මෙතනින් මේ කතාවේ 34 වෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඒ වගේම අද මම ගෙනාව මේ කතාවේ 14 වෙනි පාර්ට් එකත් මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අපි ඊළඟ පාර්ට් එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.